මෙන්න මේක තමයි මල්වතු හිරිපිටියේ ගැම්ම. මෙන්න තරගයේ කීඩකයෝ දෙදෙනා ඔවුන්ගේ වේගය වැඩි කරමින් ස්ප්‍රින්ට් එක ගන්න මෙන්න මේ විදිහට වර දැක ගන්න පුළුවන් වේවි. නදී ශේෂාන්ත බලන්න නදී ශේෂාන්ත ලහිරුට දාන්න පුළුවන් තරගයක්. මේ විදිහට තව පොඩ්ඩක් අයිසෝ යම් නදී ශේෂාන්ත ජයග්‍රහණය වෙන්නේ මම අර පැවතුවාසේ නදී ශේෂාන්ත ජයග්‍රහණය කරනවා. මල්වතු හිරිපිටිය තරගය ජයග්‍රහණය කරන්නේ නදී ශේෂාන්ත. මෙන්න මේ විදිහට ඔබට දැක් ගන්න පුළුවන්. අයියේ බොහොම ස්තුතියි ඒවට. අපි දෙවෙනි පොකුරත් බලමු. තවත් සුළු මොහොතයි දෙවෙනි පොකුර පැමිණෙන්න. මල්වතු හිරිපිටිය දෙවෙනි පොකුර හරිදු මීමනගේ තුන්වෙනි ස්ථානය හිමි කර ගන්නවා. ඔව් වේගවත් ස්පීඩ් එකක් තුන්වෙනි ස්ථානය හරිදු මීමනගේ ස්ථානය හිමි කරගත්තා. මෙන්න මේ විදිහට අවිස්ක මඩෝ සාතරේ ස්ථානය හිමි කර ගන්නවා. මෙන්න දැවන්ත පාපේතර මෙන්න මේ විදිහට